සියලුම සිසු දරුදරියන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසු දරුදරියන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ මූලික ව්‍යුහය පිළිබඳව පුංචි සමාලෝචනයක් කරන්නයි අද මම සැරසෙන්නේ. 2025 සාමාන්‍ය පෙළ විභාගය අපිට යෙදිලා තියෙන්නේ 2026 පෙබරවාරි මාසයේ. තවත් මාස 2-3ක වගේ පොඩි කාලයක් තමයි ඔයාලට අධ්‍යයන කටයුතු වලට ඉතිරි වෙලා තියෙන්නේ. අපේ විස්තරායතනයත් එක්ක සම්බන්ධ වෙලා සාමාන්‍ය පෙළ විභාගයට අධ්‍යයන කටයුතු සිදු කර මේ වන විට අපේ පන්තිවලට සම්බන්ධ වෙලා ඉන්න සිසු දරුදරියන් සියලු දෙනා දන්නවා අපි මේ වෙනකොට විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තියෙනවා. විෂය නිර්දේශය ආවරණය කළා අපි මේ වෙනකොට සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් පවතින අවධිය. මේ වෙන විට පේපර් කීපයක් අපි කරලා අපේ පන්ති කාමර තුල ඉවර කරලා තියෙනවා. ඒවා සාකච්ඡා කරමින් අපි මේ දක්වා අප්ලෝඩ් කරපු දැනුම නිසි ආකාරයෙන් ඩවුන්ලෝඩ් කරන විදිය තමයි අපි කතා කරන්නේ. ඔයාලා දැනුම කොච්චර ඔළුව තුලට නැත්නම් මොළය තුලට එකතු කරගත්තත් ඒවා නිසි ආකාරයෙන් නිසි ක්‍රමවේදයක් යටතේ එළියට ගන්න හැකියාවක් නැත්නම් නිසි වේලාවෙදී ඒක එළියට එන්නේ නැත්නම් ගැටලුකාරී තත්යකට මතුවෙනවා විභාගයට පෙනී සිටීමේ. ඉතින් ඒක නිසා අපි නිරන්තරයෙන් ICT විෂය විතරක් නෙවෙයි සෑම විෂයකටම උත්සාහ කරන්න ඕන. හැම වෙලෙම අපි එකතු කරගත්ත දැනුම කොහොමද පේපර් එකකට ලියන්න එළියට ගන්න කියලා. ගොඩක් දරුවන්ට වෙලා තියෙන වැඩක් තමයි අපි ගනිපු දැනුම නිසි ආකාරයෙන් කල්පනාකරණය කරගෙන පේපරයක් තුලට ඇතුල් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ගැටලු සහිත වී. මේ ලංකාව තුල ගත්තම මම හිතනවා අපිට වඩාත්ම ඉහළ සාමාර්ථයක් ගන්න පුළුවන් ඉහළින් සමත් වෙන්න පුළුවන් විභාගයක් තමයි සාමාන්‍ය පෙළ විභාගය. මොකද මේක තරඟ විභාගයක් නෙවෙයි. ඕනෑම ශිෂ්‍යාවක් ලකුණු 75ක ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා නම් ඔහුට හෝ එයට ඒ සාමාර්ථයක් ලබා ගැනීමේ හැකියාව නිරන්තරයෙන්ම තියෙනවා. එහෙනම් අපි බලමු ඇයි අපිට මේ ඒහෙකට යන්න අමාරු. අපි ICT විෂය ගැන කතා කරොත් අපොස සාමාන්‍ය පෙළ ICT විෂයේ පේපර් එකෙහි ව්‍යුහය ඔයාලා දැනටත් දැකලා තියෙනවා පාස් පේපර්ස් වගේ දේවල් වලින්. මේ වෙනකන් අධ්‍යයනය කරලා සමහරක් ශිෂ්‍යාවෝ ඉන්නවා අපේ දරුවෝ ඉන්නවා මේ වෙනකොටත් විභාගය ගැන කිසිම උනන්දුවක් නැතුව. මම ගොඩාක්ම මේ වැඩ කරන උනන්දු වෙන දරුවන්ට නෙවෙයි මේ කතා කරන්නේ. විභාගය අතෑරලා ඉන්න දරුවන්ට. අපිට තව කාලය තියෙනවා. අපිට තවමත් කාලය තියෙනවා මේ සැකිල්ලෙන් එහාට ගිහිල්ලා අධ්‍යයන කටයුතු හරහා විභාගය සාර්ථක කරගන්න. එහෙනම් අපි කොහොමද එතෙන්ට යන්නේ? දැන් නිකන් හිතන්නකෝ. අපේ සාමාන්‍ය පෙළ ICT විෂයට අදාළ විභාග ප්‍රශ්න පත්‍රය ගත්තත් ඔයාලා දන්නවා ඒකේ පළවෙනි කොටස තුල ප්‍රශ්න 40ක් තියෙනවා. MCQ 40ක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි කොටස රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක්. කෙටි පිළිතුරු සපයන්න ඕන කොටස් 10කින් සමන්විත පළවෙනි ප්‍රශ්නය. ඒකට ලකුණු 20ක ප්‍රමාණයක් හම්බ වෙනවා.
ඊට පස්සේ අපිට සම්පූර්ණ පේපරේ ප්‍රශ්න 7ක් තියෙනවා. අපිට පේපරේ ප්‍රශ්න දෙකක්ම අතාරින්න පුළුවන් ප්‍රශ්න දෙකක්. අපිට සම්පූර්ණයෙන් පළවෙනි ප්‍රශ්නේද ඇතුළුව තව ප්‍රශ්න 4කට පිළිතුරු ලියන්න ඕන. එතකොට ඔක්කොම ප්‍රශ්න 5කට තමයි පිළිතුරු ලියන්න තියෙන්නේ. ඔය පේපරේ විවහේ ඔයාලා දැක්කම පාස් පේපර්ස් අරගෙන බලන්න සෑම වසරකම Excel, Access, HTML නැත්නම් අපි කියන්නේ පැතුරුම්පත්, දත්ත කළමනාකරණ, වෙබ් පිටු නිර්මාණකරණය කියන පාඩම් තුනට අදාළ ප්‍රශ්න තුනක් අනිවාර්යෙන් එනවා. අඩුම වශයෙන් ওই දැනට විභාගයේ මේ වෙනකන් අතෑරලා ගියපු ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිකන් බලන්න අපි අනුමාන කරගෙන මේ ප්‍රශ්න තුනට ලෑස්ති වුණොත් අපිට පහසුවෙන් අදාළ ජයග්‍රහණයට යන්න පුළුවන්. ඒකේ විශේෂත්වය තමයි අපි නිකන් උදාහරණයක් විදිහට හිතුවොත් MCQ පේපර් එකේ ඔයාට ලකුණු 33ක් ගන්න පුළුවන් වුණොත් ඒක ලකුණු 40න් දෙන්නේ හරි පහසු ඉලක්කයක් ලකුණු 33කට යනවා කියන්නේ. ඔයාට පාස් පේපර්ස් ටිකක් හොඳට ප්‍රැක්ටිස් කරලා පෙළ පොත් 2 10 11 පොඩ්ඩක් බලාගත්තා නම් ওই ඉලක්කය ඊටාම පහසු ඉලක්කයක්. එතනින් ලකුණු 33ක් අරගෙන ඔයා අපි හිතමුකෝ දෙවනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙට 20න් 16ක් ගත්තා කියලා. ඔන්න අපි දෙවනි පේපරේ පළවෙනි ප්‍රශ්නෙට 20න් 16ක් ගත්තා. ඊට පස්සේ අපි දන්නවා අපිට අනුමානම කරන්න පුළුවන් ප්‍රශ්න තුනක් තියෙනවා Excel, Access සහ HTML කියන ප්‍රශ්න තුන. මේ ප්‍රශ්න තුනට අපි හිතමු මේ ප්‍රශ්න වලට දෙන්නේ ලකුණු 10න් 10න් මේකට 9ක් ගත්තා කියලා. දැන් හිතයි දැන් කොහොමද මේකට 9ක් ගන්නෙ? බලන්නකෝ හරි ලේසි පහසු ඉලක්කයක් මම ඊළඟට කියන්නම් ඒ ගැන. අපි ලකුණු 9ක් ගත්තොත් 9ව 3ක් අපිට එකතු වෙනවා. නේද? 9ව 3ක් අපිට එකතු වෙනවා ලකුණු 9 බැගින් ප්‍රශ්න 3ට. එතකොට අපි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 33ක් ගත්තොත් අර ලකුණු 9ව 3ක් එක්ක ඔන්න දැන් අපිට ලකුණු 60ක් එකතු වෙලා තියෙනවා. ලකුණු 60ක් එකතු වෙලා තියෙනවා. එහෙනම් අපිට තව ලේසි ක්‍රමයක් තියෙනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය ලකුණු 20ක ප්‍රශ්නයක්. නිකන් බලන්නකෝ ඕකට ලකුණු 20න් 15ක් ගත්තොත් ඒ එකක් එන්නේ නැද්ද කියලා. ඊටාම පහසුවෙන් ඒ එකකට යන්න පුළුවන්. දැන් බලමු අපි මේ Excel වගේ ප්‍රශ්නයක නැත්නම් Access වගේ ප්‍රශ්නයක කොහොමද ලකුණු 9 ගන්නේ? Excel ප්‍රශ්නේ දැක්කම ඔයාලා දන්නවා ඔයාලට තියෙන ෆන්ක්ෂන් 5යි ප්‍රධාන වශයෙන්. sum, min, max, average, count වගේ ෆන්ක්ෂන් 5ක් තමයි ඔයාලට තියෙන්නේ. ඊටාම සරලයි. ওই ෆන්ක්ෂන් තුනේ යෙදෙන විදිය ওই ෆන්ක්ෂන් තුන ක්‍රියාත්මක වෙන විදිය ඕක භාවිතයට යොදා ගන්න විදිය අපි පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරගමු. මම හිතනවා මේ දරුවෙකුට පැයක් ඇතුළත විතර ඔය එක ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. සංඛ්‍යා යෙදෙන විදිය, සෙල් ඇඩ්‍රස් යෙදෙන විදිය, ඒකට අදාළ සමීකරණ යෙදෙන විදිය බලන්න හරි සරලයි. ඊටාම අඩු වචන ප්‍රමාණයකින් ලකුණු 10ක් එක්ස්ප්‍රෙස් කරන්න තියෙන වෙලාවක්. ඊටාම අඩු කාලයක් තුල වැඩි ලකුණු ප්‍රමාණයක් ලකුණු 10ක් එකතු කරන්න පුළුවන්. Excel වගේ ප්‍රශ්නයක් වරදින්නේ හරියට ලිව්වොත් නිවැරදි ලකුණු අනිවාර්යෙන් හම්බ වෙනවා. ඊළඟට Access වලට අපි යමු. ප්‍රධාන යතුරු තුනක් තියෙනවා. නේද? ප්‍රාථමික යතුරු, ආගන්තුක යතුරු, සංයුක්ත යතුරු. මෙන්න මේ යතුරු තුන යෙදෙන විදිය. ඩේටාබේස් එකක් හැදෙන විදිය. ටේබල් හැදෙන විදිය. ටේබල් එකේ ෆීල්ඩ් නේම් සහ ඩේටා ටයිප් පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ඔයාලට පැහැදිලිව පුළුවන්කමක් තියෙනවා ලකුණු 10ක ඉලක්කයක් ගන්න. Access ප්‍රශ්න තුලත් ඔයාලට ගොඩාක් ලොකු රචනාකාරයේ උත්තර ලියන්න අවශ්‍ය නැහැ. ඊටාම කෙටි උත්තර කීපයක්, පේලි කීපයක් ලියලා ඔයාලට පුළුවන්කම තියෙනවා ලකුණු 10ක් එකතු කරන්න. ඊළඟට අපි යනවා HTML ප්‍රශ්නෙට. HTML ප්‍රශ්න තියෙන්නේ ඔයාලට සීමිත ටැග් ප්‍රමාණයක් ඔයාලගේ පාඩමේ කතා කරලා තියෙනවා. ඔය සෑම ටැග් එකකම ඕපන් ටැග් එකක් සහ ක්ලෝස් ටැග් එකක් බොහෝ විට දකින්න තියෙනවා.
මේ ටැග් යෙදෙන්නේ එක්තරා රටාවකට. මේ රටාව අපි අඳුරගත්තොත් මේ ටැග් කීපය මතක තියාගත්තොත් මේ ටැග් කීපයෙන් කරන වැඩ ටික මතක තියාගත්තොත් ඔයාට ඒකේ ලකුණු 10 හරි පහසුවෙන් ගන්න පුළුවන්. HTML වල අපි දැකපු දෙයක් තමයි සමහර වෙලාවට ටැග් ටික පල්ලෙහා දෙනවා උත්තර විදියට. ඒව අවශ්‍ය ස්ටැන් වලට ගලපන්න තමයි තියෙන්නේ. මේ පාඩම් තුනට ඔයා පැය දෙක ලෑස්ති වුණත් ඔයාට පුළුවන්කම තියෙනවා ලකුණු 10 ප්‍රමාණය ඉතා සාර්ථකව එක්රැස් කරගන්න. එහෙනම් මේ දක්වා විභාගේ අතෑරපු දරුවෙක් ඉන්නව නම් දැන් ලෑස්ති වෙන්න. අපිට කෑමක් කනකොට වුණත් එක සැරේ කන්න බෑනේ. බත් පිඟානක් ගත්තම බත් පිඟාන පිටින්ම කන්න බෑ එක සැරේ. අපිට ඔක කොණින් කොනට ලෑස්ති වෙන්න ඕනේ. දැන් පටන් ගන්න. දැන් කාලේ ඇවිල්ලා. දවසට ගොඩක් පාඩම් කරන දරුවන්ට නෙවෙයි මේ මම කියන්නේ මොකුත්ම නොකරන දරුවෝ දවසට විනාඩි 10ක් පාඩම් කරන්න. උදේට විනාඩි 10යි රාත්‍රීට විනාඩි 10යි. අද විනාඩි 10ක් පාඩම් කරලා ඊළඟ දවසට ලෑස්ති වෙන්න විනාඩි 15කට. එහෙම ඔයාට පුළුවන්කම තියෙනවා කාලය ඉතාම වැඩි කරගන්න. ඔයා නොදැනුවත්වම විෂයට ආසාව ඇති වෙනවා කාලය වැඩි වෙනවා. එහෙම කරලා අපිට පුළුවන්කම තියෙනවා මේ අදාළ ජයග්‍රහණයට යන්න. බලන්න ඉතාම පහසු ජයග්‍රහණයක්. මේ විෂය වගේම අපේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය තුල පවතින අනිකුත් විෂයන් වලත් මේ වගේ ව්‍යුහය ඔයාට අඳුරාගත්තොත් පහසු ඉලක්කයකට යන්න පුළුවන්. ඔයාට මේ ඉලක්කයට යන්න ගොඩක් අය උදව් කරනවා. පාසලේ ගුරු බවතුන්, දෙමව්පියන්, උපකාරක පන්ති ගුරුවරුන් සහ සියලුම දෙනා ඔයාට පසුපසින් ඉඳගෙන ඔයාගේ ඉලක්කයට යන්න අවශ්‍ය මඟ පෙන්වීම කරනවා. ඒ දේවල් ප්‍රයෝගී කරගෙන ඔයාට පුළුවන්කම තියෙනවා කැපකිරීමක් කරලා මේ පහසු ඉලක්කයට යන්න. විභාගේ සම්පූර්ණයෙන්ම අතාරින්න හිතාගෙන ඉන්න දරුවෙක් ඉන්නවා නම් අද පටන් ගන්න ඔයාට පුළුවන්. ඔයා අනිවාර්යෙන්ම මේ ඉලක්කය සම්පූර්ණ කරනවාමයි. එතෙන්ට යන්න අවශ්‍ය ශක්තිය ඔයාගේ ළඟ තියෙනවා. ඒක හරියට කළමනාකරණය කරගත්තොත් ඔයාට අදාළ ඉලක්කය කරා යෑමේ හැකියාව අනිවාර්යෙන්ම තියෙනවා. ඔයාගේ ජීවිතයේ ඊටාම විශේෂ කඩයිමක් මේක. රැකියාවකට යන්න, උසස් අධ්‍යාපනයකට යන්න අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ විභාගය ඊටාම හොඳින් සමත් වෙලා තියෙනවා. තාම කල් තියෙනවා පසුගිය විභාගයෙන් නැත්නම් පාසලේ පැවැත්වූ වාර විභාගයෙන් ලකුණු 10 12 පවා තියෙන දරුවන්ට තාම කාලය තියෙනවා. හැකි ඉක්මනින් අපි ලෑස්ති වෙමු. ඔයාලට මේ ජයග්‍රහණයට යන්න පුළුවන්. දවසට විනාඩි 5 කාලය අරගෙන මේක වැඩි කරගන්න. ඔයාට මාස 3ක විතර කාලයක් තියෙනවා හොඳටම මේක ජයග්‍රහණය කරා ගෙනියන්න. ඒක විශාල කාලයක්. ඔයාගේ කැපකිරීම තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ඉලක්කය සම්පූර්ණ කරගන්න හැකියාව තියෙනවාමයි. එහෙනම් දැන් ඔය මම පෙන්නපු සාමාන්‍ය පෙළ විභාගයේ ICT පේපරේ ව්‍යුහය වගේම අනිකුත් පේපර් වලත් ව්‍යුහය පිළිබඳව අවබෝධයක් ගන්න. එතකොට ඔයාට ඊටාම පහසුවෙන් මේ ජයග්‍රහණය කරා යෑමේ හැකියාව තියෙනවා. අනිවාර්යෙන් විශිෂ්ට ඒ සාමාර්ථ ලබා ගැනීමේ හැකියාව අනිවාර්යෙන්ම තියෙනවා. ඒ ගමන යන්න ශක්තිය, ධෛර්යය සහ හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම අද ඉඳන් ලෑස්ති වෙන්න. ඔයා අනිවාර්යෙන් සාර්ථක වෙනවාමයි.